අද අපිට ගොඩක් ස්පෙෂල් දවසක්. ඒකට හේතුව තමයි අද තමයි මගේ ලොකු මල්ලි කැම්පස් සිලෙක්ට් වෙලා මුලින්ම කැම්පස් එකට යන දවස. අද අපි යන්නේ සබරගම විශ්වවිද්‍යාලයට. අපි යනවා සබරගමුවට. මොනවද ඔයාලට මේ වෙලාවේ කියන්න තියෙන්නේ? මොකද කියන්නේ මෙතන තදන්නේ. ඔයාලට මොනවද අයියට කියන්න තියෙන්නේ? වැඩ ටික හොදලා කරගන්න. අන්න අයියා ඇහුණානේ? අම්මට මොනවද පුතාට කියන්න තියෙන්නේ? හදවතින්ම සුබපතල. තාත්තේ මොනවද මේ සදීපට කියන්න තියෙන්නේ? දුකයි සතුටුයි. සරලි මොනවද සදීපට කියන්න තියෙන්නේ? කැම්පස් ගිහිල්ලා මේ හරියෙන් කෙල්ලෙක් හොයාගෙන ඉන්න. අප්පට සිස්ටර්. දුර යන්න එපා වැඩි ඈ. අපි සබරගමේ සමාජිකයන් වැඩි කරමු. අපේ මල්ලිව ඇරලවන්න යන වැඩේට අපේ අක්කට ජොයින් වෙන්න බැරි වුණා. ඒක නිසා ඒ දෙන්නා මගට ආවා මල්ලිට විශ් කරන්න. අපගේ මල්ලි අදින කැම්පස් කරලා ඉන්නේ පළවෙනි මල්ලි. දෙවෙනි මල්ලි මගේ ශාලිගේ දෙන්නගේම යුනිවර්සිටි එක තමයි සබරගමුව කැම්පස් එක. ඉතින් අපි දෙන්නට මෙතන නුපුරුදු තැනක් නන් නෙවෙයි. හැමදාම කැම්පස් යද්දී මෙතනට වැඳලා ආශිර්වාද අරගෙන තමයි අපි දෙන්න යන්න එන්නේ. ඉතින් ඒ විදිහටම අදත් අපි අපේ මල්ලිට ඉස්සෙල්ලාම කැම්පස් යන දවස නිසා මෙතනින් වැඳලා ආශිර්වාද අරගෙන ඉන්න කියලා එයාට කිව්වා. ඒ නිසා අපේ මලයත් ඒ විදියටම මෙතෙන්ට වැඳලා ආශිර්වාද අරගෙන තමයි යන්න පිටත් උනේ. මේ තියෙන්නේ පඹහින්න හන්දිය. මෙතන දකිද්දී මගේ ශාලිගේ මතකය අවුරුදු ගානක් කියන්නේ අවුරුදු 5-6ක් විතර ආපස්සට ගියා. මේක තමයි අපේ කැම්පස් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් අපේ මල්ලිලට කෙලින්ම රෙජිස්ටර් වෙන්න දෙන්න කියලා තිබුණේ. එයාලා සිලෙක්ට් වෙලා තිබුණ හොස්ටල් එකට. ඒ නිසා අපි මුලින්ම ගියේ හොස්ටල් එකට. මොකද ඔක්කොටම කලින් හොස්ටල් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න එපා. මේ තියෙන්නේ එයාලගේ ෆැකල්ටි එකෙන් අලුත් සමාජිකයන්ව පිළිගන්න හදලා තිබුණ තොරණ. මේ මල් සබරගමුව කැම්පස් එකේ අපිට නම් හරිම සුලභ දර්ශනයක්. මොකද කැම්පස් එකේ හොස්ටල් වල මේ හැම තැනකම වගේ මෙන්න මේ ලස්සන රෝස මල් වර්ගය අපිට බලා ගන්න පුළුවන්. අපි හොස්ටල් එකට ඇවිත් ඉන්නේ. දැන් ඉතින් එයාගේ ලට්ටලොට්ටි ටිකත් බාර දෙන්න එපා. ඔන්න ඉතින් දැන් එයා හොස්ටල් එකේ රෙජිස්ටර් වෙලා මෙතන ඉඳන් අවුරුදු 4ක් අලුත් යාළුවොත් එක්ක අලුත් ජීවිතයක් ආරම්භ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මමයි ශාලි දෙන්නම ඒ ජීවිතය ගත කරලා තමයි මේ ඉන්නේ. එහෙනම් යනවා. ඇත්තට මේ කාලේ නම් හරිම ලස්සන මතකයන් තමයි අපි දෙන්නටම තියෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ මල්ලිටත් ඒ වගේ ලස්සන මතකයන් අරගෙන එයාගේ වැඩත් ඔක්කොම සාර්ථකව කරගෙන එතකොට ක්ලාස් එකකුත් එක්ක ඩිග්‍රී එකත් අරගන්න එයාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. දැන් මල්ලිව මේ කැම්පස් එකට ඇරලවලා අපි ගෙදර යන ගමන් බලන්නකෝ අද ඩ්‍රයිවර් කවුද කියලා. guys, අදට මේ vlog එක ඉවරයි. අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.